හායි කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ස්ටුඩියෝ ඩාන්ස් කෝ පොඩ්කාස්ට් සීරීස් එකේ ෆස්ට් එපිසෝඩ් එකත් එක්ක. ඉතින් අපි පළවෙනි එපිසෝඩ් එකේ අපිත් එක්ක එකතු වෙනවා ජයරුවන්. ජයරුවන් කියලා කියන්නේ ස්ටුඩියෝ ඩාන්ස් කෝ එකේ ෆවුන්ඩර්. එවගේම තමයි අපි මේ පැත්තෙන් සම්බන්ධ වෙනවා සඳෙව්. සඳෙව් තමයි ස්ටුඩියෝ ඩාන්ස් කෝ එකේ ඩිරෙක්ටර් ඒ වගේම රයිටර්. මේ දවස්වල සෝෂල් මීඩියා වල වයිරල්ම වෙච්ච කැරක්ටර් එකක් අපිත් එක්ක ඉන්නේ. අපේ ස්ටුඩියෝ ඩාන්ස් කෝ එකේ ඉන්න ෆවුන්ඩර් තමයි අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නේ. ඉතින් මල්ලි ඔයාට පළවෙනි ප්‍රශ්නේ විදිහට මම යොමු කරන්න කැමති මොකක්ද මේ ස්ටුඩියෝ ඩාන්ස් කෝ කියලා කියන්නේ? ඒ වගේම තමයි ඔයාලා කට්ටිය කොහොමද මේ දක්ෂයෝ ටික කොහොමද මේ වැඩේට එකතු වෙන්නේ කියලා මම දැනගන්න කැමතියි. ඩාන්ස්කෝ කියලා කියන්නේ ඩාන්සිං ස්ටෝරි එකක් කියන ගොඩක් අය හිතන්නේ ඒ වුණාට ඒක ඩාන්සිං වලට එහා ගිය ලොකෝ කලාත්මක වැඩ කරන ස්ටුඩියෝ එකක් ඇත්තම මොකද මම පොඩි කාලේ ඩාන්සිං කරා මුලින් ට්‍රැඩිෂනල් ඊට පස්සේ දැන් වෙස්ටර්න් ඩාන්සිං පටන් ගන්න අවුරුදු දෙකමාරක් වගේ ඒ කාලය තුළ මම ඉගෙන ගත්ත දේවල්ුයි ළමයින්ට කොහොමද මේ කලාව කියලා දෙන්නේ කියන එකත් එක්ක මට ආපු අයිඩියා එකක් තමයි ස්ටුඩියෝ ඩාන්ස්කෝ කියලා කියන්නේ. දැන් මේක ඩාන්ස් කෝ කියලා තියෙනකොට කට්ටිය හිතන්නේ මේක ඩාන්සිං ස්ටුඩියෝ එකක් කියලා නැහැ කියනවා. මේක ඩාන්ස් කෝ කියන නම වැටෙන හේතුව මේකේ මූලය නැත්තම් පෘථුවියේ තියෙන මොකක්ද අර හර කෝ එක. ඒ සිංහල වචනේ මොකක්ද? අරයනේ. අර ඒක කියන්නේ දැන් මේකට හේතු උනේ ඩාන්සිං. අද මේ වගේ දෙයක් තියෙනවා නම් ඒ දෙයට හේතු උනේ ඩාන්සිං. ඉතින් උහුම තමයි මේක මට ඔළුවට ආවේ. ඊට පස්සේ මම මුලින්ම මාළඹේ මගේ වර්ක්ෂොප් එකකින් තමයි මේ ස්ටුඩියෝ පටන් ගත්තේ. පස්සේ මුලින්ම මම කතා කරා සදෙව්ට. සදෙව් කියන්නේ මාත් එක්ක දැන් ගොඩ කාලෙකින් නම් හොඳ යාළුවෙක් ගොඩක් වැඩ කරපු කෙනෙක්. ඊට පස්සේ මම තා දෙතුන් දිනකට කතා කරා මගේ කලින් ඉඳපු යාළුවා හසින්දු ඔය වගේ කට්ටියක් එක්ක එකතු වෙලා මම පොඩි අයිඩියා එකක් දාලා මෙහෙම වැඩක් කරමු කියලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. අතරම කියනවනේ දැන් ස්ටුඩියෝ ඩාන්ස් කෝ කියන කන්සෙප්ට් එකට එන්න කලින් මම ඉන්දියා තව වැඩ ටීම් ඔස්ප්‍රේ කියලා එකකට ඒ වැඩේ වලින් තමයි මුලින්ම ඩිරෙක්ටිං සයිඩ් එක පටන් ගත්තේ. ඒකෙන් තමයි මම මුලින්ම ඩාන්ස් කවර්ස් එන්නේ. ඊට පස්සේ තමයි මම ඒකෙන් පොඩ්ඩක් ඈත් වෙලා වෙනස් විදිහකට මේ වැඩේ පටන් ගත්තේ. අවුරුදු මං හිතන්නේ දෙකක වගේ බ්‍රේක් එකකින් පස්සේ. දැන් ඉතින් ඔය වැඩ ටික කරගෙන යනවා. ඊට පස්සේ වර්ක්ෂොප් එකකට මට ගොඩක් උදව් කරා රැන්ඩි. මගේ සර් මගේ මං අද ඩාන්සිං ලෙවල් එකක ඉන්නවා නම් එයා තමයි හේතුව ඒකට. දැන් ක්ලාසස් ටික මාළඹේ කරගෙන යනවා සෙලිඩියන් ස්කූල් එකේ. ඔහොම තමයි ඉතින් වැඩේ පටන් ගත්තේ. ටීම් ඔස්ප්‍රේ කියන තැනින් මම පටන් ගන්න මේ එක්සරේ මුලින්ම ජයරුවන්ගේ channel එකේ ඔස්ප්‍රේ කිය සීරීස් එක තිබ්බ නේද? මේ ඒකේ තියෙන වීඩියෝස් කීපයක් ඔයාලට කියලා බලන්නත් පුළුවන්. මේ ඒකෙම එක්ස්ටෙන්ෂන් එකක් කිව්වොත් මම හිතන්නේ හරි. මේ අපේ අලුත් මනෝලෝක වැඩේ සහ ඩාන්ස්කෝ කියන එකට ගත්තට පස්සේ ඩාන්ස්කෝ ටීම් එක ඇතුලේ මම හිතන්නේ මේක ඇතුලේ නැට්ටු විතරක් නෙමෙයි ඉන්නේ. මේක ඇතුලේ ඉන්නවා ඩාන්සර්ස්ලා ගින් එහාට ගියපු ආටිස්ට්ලා ඉන්නවා. ආටිස්ට්ලා කියන පේන්ටර්ස්. කාටුන් අඳින කට්ටිය, චිත්‍ර අඳින කට්ටිය, ඊට පස්සේ එක පේන්ටිං කරන වැඩ කරන කට්ටියට අමතරව ඉන්නවා හොඳට කවි ලියන්න පුළුවන් පොයට්‍රීස් පැත්තෙන් ඉස්සරහට ගිහපු කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ඩ්‍රාමා කරපු කට්ටිය ඉන්නවා. සින්දු කියන්න පුළුවන් කට්ටිය. ඒ වගේ අර ආටිස්ට්ලා ගොඩක් එකට කම්බයින් වෙන ප්ලේස් එකක් කියලා කියන්න පුළුවන්. මොකද මට එකතු කරන්න ඕනේ සිනමටෝග්‍රැෆර්ස් දෙන්නෙක් ඉන්නවා අපිත් එක්ක කියලා මේක මතක් කරන්න හිවිරෝයි තසින්දුයි. අනිවාර්යයෙන්. මොකද ඒ දෙන්නගේ ඇත්තම ලොකු උදව්වක් තියෙනවා අපේ මේ ඉන්න සීරීස් වලටත් එයාලගෙන් තමයි ඔක්කොම කියන්නේ සිනමටෝග්‍රැෆි පැත්තෙන් වෙන්න ඕන සියලු දේ ඇත්තම කරන්න එයාලා. මොකද එයාලට ඒකට හොඳ හැකියාවක් තියෙනවා. ඒ වගේ අර කම්බයින් වෙලා එකතු වෙච්ච ආටිස්ට්ලා කම්බයින් වෙලා එකතු වෙච්ච අර මේ වියානා කවය කියන්නේ සයන්ටිස්ට් එකතු වෙලා ඉන්නේ. ඒ වගේ ආටිස්ට් එකතු වෙච්ච පොඩි සර්කල් එකක් කිව්වොත් හරි මම හිතන්නේ ඩාන්ස් කෝ කියන්නේ. මට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මනෝලෝක කියන්නේ මොකක්ද? මනෝලෝක කියලා කියන්නේ ඇත්තටම මම ඒකට කියන්න කැමති මනෝපාර කියලා. මගේ අදහස ඒක. මනෝලෝක කියලා කියන්නේ මම ටීම් ඔස්ප්‍රේ එකේ වැඩ කරන කාලේ මම ඔලුවට ආපු අයිඩියා එකක් ඇත්තටම. අපි කරන ප්‍රොජෙක්ට් එකක් ගැන රිසර්ච් කරද්දී ආව පොඩි දෙයක් මිනිස්සු ගැන පොඩි රිසර්ච් එකක් කරන්න. එතකොට මිනිස්සු කියලා කිව්වහම අපි මිනිස්සයව අදහස් කරන්නේ මිනිසාගේ නම හැදිලා තියෙන මනසින් උසස් කියන තේරුමත් එක්කනේ. ඊට පස්සේ දැන් මිනිස්සු ගැන කතා කරනවා නම් අපිට මුලින්ම මතක් වෙන්නේ මට නම් මනස. ඊපස්සේ දැන් මනසත් එක්ක එකතු වෙච්ච කතා ගොඩක් තමයි මනෝලෝක කියලා කියන්නේ. ඇත්තටම දැන් මම මේ වෙලාවේ මේ වැඩේ ගැන හිතන්න විදිහෙන් මම ඉන්නේ වෙනම මනෝලෝකෙක. දැන් සදෙව් ඉන්නේ වෙනම මනෝලෝකෙක. ඔය වගේ මිනිස්සුන්ට මනෝලෝක ගොඩක් එක එක දේවල් එක්ක බැඳිච්චි එක එක විස්තර තියෙනකොට ගොඩක් කතා මිනිස්සුන් ඔළුවේ තියෙන ඇත්තටම දැන් ඒ වගේ කතා තමයි අපි ඔය එපිසෝඩ් වශයෙන් ඉස්සරහට ගේන්නේ.
තවයි මේකේ කන්සෙප්ට එකේ තියෙන මේන් දේ තමා දැන් අප පෘතුවේ ගත්තොත් පෘතුවේ තියන්නේ සෞරග්‍රහ මණ්ඩලේ පස් අපි කියන යුනිවර්ස එක තු තියෙන දැන් මනෝ ලෝක කියන එකත් මනෝලෝක යුනිවර්ස එකේ එක ලෝකයක් විතර දැන්කොට අපි ගේන පිසෝඩ්බල මනෝලෝක ගොඩක් අපි අරන්නට පස්සේ ඔගලන්ට දවසර බලාගන්න පුළුවන් මේ මනෝලෝක ඔක්කොම එකත එකතු වෙලා මනෝලෝක යුනිවර්ස එක හැදෙන සට බලාගන්න පුළුව කොම මනෝලෝක නිවර්ස ඇතුේ මනෝලෝක මික්සෙන් ගැන මෙයාගේ මයක ලෝක මගේ ලෝක මික්සුනාම මොනවගේ කතන්දරයක් දේක ඇතුළෙන් ඔරිජිනේට්ටෙන් වගේ අමුතු සිරිස්ස එකක් බලාගන්න පුළුවන් මේ මතන්න ලංකාව විචර කාලකට වෙලා නෑ මේ වගේ රොලුව ගොඩක් පිස්් එන මේ සීන් මහිතන්නේ බලමු විසරට ඒ ඉන්නද මේ පෝට්කස් සීරසේ අරගින් ඇතරම් මේ අපි දාන පිසෝඩ් එක්කෙන් පොඩි ස්තරයක් කතා කරන්න අමුවෙන් ෆිල්ම් බලන මිස්සුන්ට එකන එක පාට ෆිල්ම්මක් බල්ලා එක තියන දෙගන්නට ඔට පොඩ්ඩ ඇතුරට හිට බලන්න හදපු කන්සෙප්ට කියල ගන්න මනෝලෝක ඩිස්ක්‍රපෂන් එක දාලා තියෙනවා පොඩි වාක්‍යයක් කියන්නේ මනෝලෝක නිතරම හැදෙන මනෝලෝකතිය හැමෝටම බලන්න පුළුව ඔයා බලන මනෝලෝකයේ ඔයා බලන විදිට හැදින්න ඔය බුද්ධිමට්ටමත් එක්ක කියලා පොඩි තේමාවක් තියෙන අපේ ප්‍රඩක්ෂන් එක ඇතුල් ගොඩම් මතක් කරන්න ඕනේ කතා බලනකොට වෙනස් විදියට හිතන්න කියලතම අපි අප ප්‍රේක්ෂකන්ට ආරාධනා කරන්න තම ඉන්ටර්ටේෂන් එක වෙනසක් තමන්ටනු ඉන්ටර්ටේෂන් එක මේකෙදී වෙනස් වෙනවා ලොකෝටම බලු මිස්රට මොනවගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බේදක වැඩට මේරෙද්දී මනෝලෝක සේවිස්සගේ පලවෙනි එපිසෝට් එක දබිගෙනෙ රිලිස් වෙලා ඉවරයි ඇත්තට මේක මොකක්ද වෙන්නේ මනෝලෝකද බිගිනින් කියලා අපි මේකට ටයිටල්ලෙක් ගෙනාවේ මේක ආයි ඇත්තරම ඔස්ප්‍රේගෙන් පස්සේ ඔස්ප්‍රේග තිබ්බ පිසෝඩ් මනෝලෝක තිබ්බ ඊට පස්සේ තිබ්බා ලෙන්ස් ඊට පස්සේ ෆ්‍රීඩම් ඩෝග් ලවස්ලට වෙනම එකක් කර ඔය වගේ දේවල් එක්ක අපි ටික දුරක් ඇවින්න තිබ්බේ දැන් අපි දැන් ස්ටඩිනාස්කෝගේ මේක රීමේක් කරලා අලුතෙන් ප්‍රෑන්්ිය පොඩක්ටයක් පිදිට එලියට දානකොට අපි මේක ආරම්භයක් පිදිහට තම ද බිගිනින් කියෙන කතාව ගෙනාවේ ඇත්තරම මේක අපි කතා කරන්නේ දැන් මිනිස්සු ගෙන වැරදිරි තන්න සමහරට එයා නොකොරපු දෙයක් හින්ද වෙන්න පුළුවන් නැත්තන්ගේ පවුල කවර කරපු දෙයක් හිද වෙන්න පුළුවන් තකොට ඒ මනුස්සයට අදාළ නැති ප්‍රශ්නයක් ඒ මනුස්සයාගේ ඇඟට දාලා ඒ මනුස්සයා සමාජයෙන් කොන් කරන්න පුළ එකට මිදි කට්ටිය අතරේ බේදයක් ඇතින්න පුල ඔය බේද තමා මේකට තීම එක් කරගෙන අපි ඉස්සරහට අරගෙනාවේ ඉතින් සගෝ මංගිත මට කියන්න දෙයක් ඇති කියලා ඕගේ අපි සාමාන්‍ය කන්සෙප්ටයකින් බලන්නට පොඩි ඇකඩමික් කතන්දර තිබේ මේ කන්සෙප්ට ඇතුළ අපි කියනවා මේ අපි තීරී ගත්තින මේ කොග්නිටව් ඩිසනන්ස් කෙලේ ගැන්න මනුස්සෙක් මොක්කරි අරද්දක් කරට පස්සේ එක වෙලාවේ බිලිස් දෙකින්නවා මම මේක කරන්න ඕනද නැත්තන් කරන්න ඕන්න නැත මේකත් ඒවා එකක් තමයි මේ මෙයාට හිතාගන්න බෑ මෙයා ගහනවද නැද්ද කියලා වලියට යනවද වලිට යන්නතු ඉන්නද ගන්නේ වගේ අර ස්ටේට් එකකින්නව බිලිස් දෙකින්න ස්ටේට් එක වෙලාවද මේ මනෝලෝක තුළ පෙන්න ඒක මංක පොඩි තීරටිකල් පත්තුකුත් මේ කතන්දර තුළ තියෙන මේ කන්සෙප්ට් තුළ මේ ගේනව කිය තවදයක්ත මේ මනෝලෝක පිසෝඩ් එක ගැන පොඩ්ඩක් කතා කරොත් ඔගලන්ට බලදි තේරෙනවා කොල්ලෙක්කින්න ඊට පස්සේ ග්‍රවන්් එකයන් කටි සෙල්ලන් කරනවා යාව ප්‍රතික්ෂේප කරන පස්සේ එයාඒ ගොල්ලන්ට මනසින් ගහනවා වගේ දෙයක් කියවස්න ඔගොලන්ට මේ කතාවේ ක්‍රික් සමහරට වෙන්න ඇති මම කියන්නේ නිකම් බලපු කට්ටියට දැනගන්න ඔගන පේන ඇති අම්මත් එක කොල්ලක ඉන්නමට හසඳු කියෙන කරක්ට එක පිටි පස්සෙන් ගර්කින් කැවිදගෙන ඒ ඇවිදන් ගැන ගර්කින් ඔ පෙන්න්නන්නේ ඇත්තරම මොන්න වගේ දෙයක්ද මෙතන වෙන්න කියලා ස්පෙශලි ඇයි අදවූ අපි හසිදුව අයින් කරන්නේ සමාජ අන්න ඒකට පිසන එක තම එතන අපි කෙල්ලෙකින් පෙන්න්න මොකද ගොනට දෙපස්වරින් හගන්න පුළුවන් ය ලස්සන කෙල්ලගේ ජීවිතය විනාස කර බෝන අද ගන්න එච්චර හොඳේ මේ පවුල එකක්වත් ගෑවිච්ච තැනක අපි ඉන්න කැමති නෑ අනික බල මහයිකාන් සපෝස් කියක් විනාශුනද කියහන්කෝ අර ලස්සන කෙල්ලගේ ජීවිතෙත් විනාශ කරා බලකේ මහයකාරින්ද කීයක් පවුල විනාසුනා ඒ ගමතගෙන්න්න දිදපසක් ඇත්තර අපි ෂොට්ස් බරගාගත්තේ පහක් කතර ඇතරම ඒදෙන් කියන්න මේන්ලි ඒ හසිදු කියන කැරක්ට එකගේ තාත්තාව ඔය සමාජය කාන්තා හිංසනයට එරහිව නඩුවකට පැටිල්ලා ඉන්න කරක්ටක් බට් හසුල තාත්තේ වැඩ කරල නෑ ඒක දන්නේ හසිදුවේ හසුගේ අම්ම විතරයි ඉට පස්සේ දැන් ඒගොල්ලන්ගේ හිතේ තියෙනදේ ඇත්ත වෙන ඇත්තම නඩුව ඔප්පුවෙන එක කලන්න යනෙමේ ඒගොල්ලන්ගේම ගමන්න තව දෙතුන් දෙනෙක් දැන් එත පස්ස දැන් ඒක හැද්දි අරයක් හිත ඇතුළ මෙවෙනවා දැන් යාව ප්‍රතික්ෂේප කරපු මේන් කැරක්ටස්ව තුන් දෙනෙක් මෙයා ගුණ යාලු තුන් දෙෙන
තුන්දෙන එක්කෙනෙක් කියනම ලක්ෂාන් අනි කැරක්ටර්ස්ලක නම් දැම්ම කියන්න මොකද ඔගලන් ඉස්සර බලාගන්න පුලන් කවරු කවුද කිය ලක්ෂාන්දම මේ ඉන්න ලක්ෂාන්ට පනපුවන්න අපේ සදව් ඉට පස්සේ දැන්ඒකෙන් එයාව ප්‍රතික්ෂේප කරට පස යාගේ හිතේ තියෙන මග හොඳම යාලු කට්ටයත් මේ මට මෙහෙම දෙයක් කර මොකක්ද දැන් යාගේ හිතේ ලොකු දුකකුත් තියෙනවා ඒත් එක්කම ලොකු කේන්තයකුත් තියෙන ඒක හින්ද තමයි ඒ තුන් දෙනාට විතර ගන්න අන්න එක ලොකු දුකුත්තින ලොකු කේන්තයකුත්තින ඔය දෙකතර නිකඟර බම්ප වීන් පත්ත කරන්න ඒක තමයි මේ ෆිල්ම් ඇත්න පැන සා ඇතරම මෙගෙන්දන සෝෂල් මැසේජ් එක කොච්චර මනස්සේ එක ගන්නේ අපි කියෙනවා ඩිස්ක්‍රමිනේට්ට පුල්ලුවන්ද මේ වගේ බොරු කතාවක් ඇදුවම කැන්නේ නීතිය ගෙන ගනිවාද නවන්න පුළුවන් තකොට ඒවගේ තත්ත්වයක් ඇතුළේ හොමද තමන්ගේ තාත්තය වගේ බොරු නඩුවකට අරල දැම්මට පස්ස සමාජෙන් ඒ පර්සිය කන කොමදයට හැදෙන්නේ පර්සප්ෂන ගේ වට මිනිස්සු අදිය බලන්න කො දෙක කොච්චර මනුස්සේ ඩිස්ක්‍රමිනේට් නද පර්සනටික් ඩව් නද කොච්චර කියන ඒ ගැන අතරමට පර්සනටි කතන්දර මගෙන මදක් කරන්න හොඳ එකන්නේ දැන් ඔගලට ඒක ගැන පිසෝඩ් බලද්දි තේරෙන හසතු කෙන කරක්ට එක බයිසිකල උට ඉන්න කෙන නිවිච්චි ගොඩක් අහිංසක ගොඩක් රන්ඩුවට යන්න ඇති කරක්ට එකක් විදිහට පේනත්තා එවුණට යාගේ මනෝලෝක ඇතුර යා සුප හිරෆෙක් ඇතන ඒත්තකම මතක් කරන්න යා ෆයිට් එකෙනකොට ස්කෆ්යක් යට කාල එකන්න ද අපි හැම කැරක්ටහකටම ආවේනික මොකක් හරි මච්චක්තිය අයිටම් දැපේ අයිටම් එක අපේ ප්‍රේක්ෂකයොන්ට අප වෙබ්සයිට් එක හරහා ගන්න පුළුවන් හැම පිසෝඩ් රිසච්චෝගම චන්ටයිස කව් කරන දැ මුලිමද බිගිනින් කියලා පිස්කා් එකක් දාන එලියට ඒකත් එක්ක ඔය වගේ කතා ගොඩක් එක්ක අපේ කලෙක්ෂන්යකුත් හැදෙනවා මේ පිසෝඩ් එක ඇතුළේ ඒ කලෙක්ෂන් නොත් මනොලෝ නිවසිකට ලොකු බල පෑමත් තියෙනවා බලු ඉස්සරට බලු ඉස්සරට අපි දැක්කා පළවෙනි එපිසෝඩ් එකේ ෆයිටින් සීන් එකක් යනවා. හැබැයි මේ ෆයිටින් සීන් එක වෙන ෆයිටින් සීන්ස් වලට වඩා ගොඩක් වෙනස්. ඇයි ඒ? ඒක හේතුව මේක ඇත්ත ලෝකෙ සිදුවෙන වලියක් නෙමෙයි. මේක එයාගේ හිත ඇතුලේ වෙන වලියක් තියෙන්නේ. ඒ වලියෙන් කියන්නේ එයාගේ ලෝකෙ තුල එයා කොයිතරම් වැඩෙන්නේ. ඇත්තම ඔයගොල්ලන් පේන ඇති එයා කැමරාව දිහා බලන ඉන්න විශේෂයෙන්ම බ්ලැක් ඇන්ඩ් වයිට් ෂොට් ටිකක් තියෙනවා. ඒ බ්ලැක් ඇන්ඩ් වයිට් ෂොට් ටිකෙන් අපි එළියට දෙන්න හදන්නේ මේක පොඩි වෙනසක් මේ වලිය ඇතුලේ අමුත්තක් තියෙනවා කියන එක ප්‍රේක්ෂකයන්ට දැනනවා. අපි ටික බ්ලැක් ඇන්ඩ් වයිට් සීට් එකක් ඇඩ් කරේ. ඒත් එක්කම එක සීන් එකක් තියෙනවා. අනිත් හැමෝම නිකන් ෆ්‍රීස් වෙලා ෆ්‍රේම් කැඩිලා බ්ලර් වෙලා ඒගොල්ලන් ස්ට්‍රයික් වෙලා ඉන්න වගේ එහාට මෙහාට යනවා. ඒ අතරතුරේ හසිනු කියන කැරක්ටර් එක ස්ට්‍රයිට් පිටිපස්සේ ඉඳන් ඉස්සරහට ඇවිල්ලා යනවා. දැන් මේකේ ලොකු මීනියක් තියෙන අතර මේ ඒ කියන්නේ එයාගේ හිත දන්නවා මුළු සමාජය ඩිස්ට්‍රැක්ට් වෙලා ඉන්නේ කියලා. එයා ඒ දේ හිතේ තියාගෙන කවදා හරි දවසක මේ දේ හරියයි කියන ටාගට් එකෙන් එයාගේ ලයිෆ් එක ඉස්සරහට ඇවිදන්න. like a super hero. අපි අන්නේ ටීම් එක ඒ කැරක්ටර් එකට ඔබන්න තමයි ගෙනාවි කියන්නේ. දෙවලන්ට ඇහෙන්නේ නැති මේකේ හසිල්තු කියන්නේ සුපර් හීරෝ කෙනෙක් කියන වචනේ. බලන්න ඉස්සරහට මනෝලෝක. ඊට අමතරව මේ ෆයිට් එක කොරියෝග්‍රැෆි ගැන කතා කරනවා මොකද මේ අපි පාවිච්චි කරන මියුසික් මේක ටික ට්‍රැක් එක සාමාන්‍යයෙන් ෆයිටින් එකදී ගත්තොත් අර අපි එනවා නිකන් ගහගෙන එන්ගේජ් වෙන මියුසික් එකක් නෙන්න පොඩක් අර රොක් පැත්තට බර එන්ගේජ් වෙන බීට් එක වැඩි හයි බීට් යන නිකන් අර නිතරම පංචන මේ ට්‍රැක් එකක් නැව මේ ට්‍රැක් එක පොඩ්ඩක් මේ කියන්නේ වයලින් එකක්. මේ වයිලින් ට්‍රැක් එකක් එක්ක වයිලින් එකක් ස්පීඩ් ප්ලේ වෙන ගමන් එන අමුතු විදිහේ වයිබ් එකක් එක්කෙන් ෆයිට් එකක් තියෙන්නේ. ඒ ට්‍රැක් එක පාවිච්චි කරන්න විශේෂ හේතුව තමයි ඔය කියන විදිහට අපිට අර ඩ්‍රැමැටික් ගතිය අර අපි කියන මේක මනෝලෝකය. ඒ මනෝලෝකයේ මේව සුපර් හීරෝ කරන්න අවශ්‍ය වෙන විදිහේ ට්‍රැක් එකක් තමයි අපි යූස් කරේ. ඒට අමතරව ඔය ෆයිට් එකේ කොරියෝග්‍රාෆි ඒකත් හදලා තින්නේ මේ අර කියන්න ඕන දේ නැත්තම් අර සුපර් හීරෝ නැත්නම් ඩ්‍රැමැටික් ගතිය දෙන්න දෙන්න ඕන විදිහට තමයි. දැන් සුපිරි ලැබෙත් එක්ක ස්ටුඩියෝ ඩාන්ස් ස්කූල් එකේ වෙබ්සයිට් එක රිලීස් වෙලා තියෙනවා. ඒක ගැන මොකක්ද කියන්න තියෙන්නේ? right studiodanceko.lk කියන්නේ ලංකාවේ ඩාන්සින් ස්ටුඩියෝ එක පළවෙනි වෙබ්සයිට් එක. තාම ලංකාවේ කිසිම ඔය වගේ වැඩක් කරන ස්ටුඩියෝ එකක වෙබ්සයිට් එකක් නැහැ මම දන්න බෑ. කියන්න. ඔව් මම මේ කරන්න හේතුව දැන් ඔයගලන්ට දැන් මම කිව්වා අපේ මර්චන්ඩයිස් අවුට් වෙනවා කියලා එක එක කැරක්ටර්ස්ලත් එක්ක ඒ මර්චන්ඩයිස් ටික අපේ වෙබ්සයිට් through ඔයගලන්ට buy කරගන්න පුළුවන්. ඒ වගේම අපේ ප්‍රොඩක්ෂන් එකක් මේකේ විස්තර වෙනවා. ස්පෙෂලි දැන් මනෝලෝක ගැන කවුරු හරි හොයන්න ආසවෙන් ඉන්නවා නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එක ඇතුළට ගියාම යාව තව ඇත්තම යා මනෝලෝක වලින් තව ලෝකයකට අරන් යනවා.
අපි වෙබ්සයිට ඩිසයින් කල දන්න ට පස අපේ විස්තර කවද මේක ඩිරෙක්ටස් ලකවද මේක සිනමටෝග්‍රෆස්ලා කවද ඇක්ටස්ලේ වගේ ඩිටියල් සම ගලපුන ටීම ගැන පස් අපේ මර්ජන් ටයිස් දැන් ද බිගිනිින් ස්කාේ එන්න කලින් අපිට ඩන්ස්කෝ ටීෂට් එකද මූමට තින්නද ගට මේකත් දැන් අයි ප්‍රීපටක්ටක් දිහට බයි කරගන්න බං අපේ වෙබ්සයිට් කරා තින් ඕක තමයි ති වෙබ්සයිට් ගැන කියන්න ආය අන ක්ලාස් කෙන විස්තර අපේ කොහොමද ක්ලාස්වල ජහින දැනට අපේ ක්ලාස් ටික තියෙන්නේ මාලබේ ශිලට ඉන්ටර්නශල් ස්කූල්ලගේ තම අපි ක්ලාසෙක් කරන්නේ සැරඩේ උදේ දහයිදං දවල් තුළ හමාරක විතුරනකත් දැනට ක්ලාසෙක් ක්ලාසේද සම්බන්ධ වෙනවනන් මගේ වටසක් නම්බේ එක දාලා තියන්න පෝස්ට්වට වත්සන බින්දුව හැතකයි තිස්සකයි හැටකයි පන්සි පනහම වටසක් නම්බේ ඒකරම සච්ච දල ලාසල් ජොයින්න පුළුවන් නැත්තන් උගලන්ට අප වෙබ්සයිට් කරහවුනත් ලාසිස් ලෙට් කරලා ජොයිනන්න හැකියාවතින් මනෝලෝකත දේගනීම තනිගම කරපු වැඩක්ක හෙමන්න ගොඩක්කගේ සපෝට එකත් එක්ක නිර්මාණය වෙච්ච වැඩත්ත අප ඒක මතක් කරහෝ මොකක්දනේ වැඩේ මතුම්බී වැඩ මනෝලෝකද බිගිනින් කියන කතාව ඇත්තම ඩිරෙක්් කරේ මම වස්සගේ ෆයිටන් කොරග පිටිකත් කරේ මම ඉට පස්සේගේ සිනමටෝග්‍රෆයට මට උතව කරා ඉවිරු විරු දින්න අනිවරමටක් කරන්න ඕනේ යා ලොකු දවත්තුන්න ඒවගේම ආලෝකටෙච් අනිවාරෙන් මතක් කරන්න ඕනි චරිත බලන්නයාගේ ටියට චාලය තින ල්ලා බලන්නයාගේ වැඩපුන් මති කිය එයාගේ ඩීචේ ෆලික් ඩ්‍රෝන් එක අපිට ගොඩක් හෙල්පුනා මේ ෂොට්ටිකක්න්න ඊට පස්සේ කලරිස් ටෙඩිටිංගේ ඔක්කොම කරේ මම ඇත්තරම ස්ටඩ ඩාන්ස්කෝ එක ඇතුල්ලේ දැනට ඉන්න කට්ටියත් එකතු වෙලා මේකට අපට පිටිං උදව් කරේ ආලෝක මල්ලින්තර එතෙක්ම අනිවරම ගම්ම තාත්තමක් කරන්නේ දෙන්න මට ලොක සපොට තුන්න මේ වැඩේ පොඩිගායනම් කරන විස් වැඩවලට ඇමද හුදව කර අන්තක අපි මේක ෂූට් කරේ ගොඩක් ලොකු ඩියසල්ලා කැමරා නිස් කල නෙමේ ඒ ප්‍රඩක්ෂන් එකට අපිට කරන්න පුළුවන් ලොකුලොකු බැන්ට ඉස්ටමෙන්ට් උනාද කියන්නේ පොදාල උපකරන්න විටලිටී තියෙන ගොඩ වින්න අපි මේක ශුයි කලේ පික්සල් 7 ෆෝන් හිමි ඩීජය ගිම්බල් ඉන්න චරයි ඩ්‍රෝන් එක ඔයටික තම වැඩ කරේ මේ දක්ෂ ටිකත් එක්ක ස්ටඩියෝ ඩාන්ස්කෝට ඉස්සරහ වැඩ ටික කොයි වගේ දෙන්න කියෙන පියහල බලමු තව වැඩන ගොඩක් තියෙන ඇතරම ලංකාව ඩාන්සිංස් එමට වෙල් එකට ගන්න ඉඩගත් තියෙනවා ඒත් එක්කම කලාත්මක සයිට කිව මේක ඩාන්සින් ස්ටඩයක් කරන්න මේක පේන්ටස් ලයින්නවා ටස් ලයින්නවා සිකස් ලයින්නවා දක් කරන්න ඕන අපේ හාෆ්ටස් ලයින්නවා පිළිවන්නනයි පොල්ඩ ඉන්නවා ඒගොල්ලොට උඩක් කරන්න මචට ස්ටේන් කරගන්න තැන් තම ඉස්සරහට තියෙන ටාගෙක්ස් තමා දැන් ස්ටඩ ඩාන්ස්කෝ එක පටන් ගන්න ඒක තමා නර්තන ට්‍රිගරින් පොයින්ට එක අර්තනාගන්න වලගම දරුවන් කියන්ව අර්තනාගෙන මොකක්ද කියලා එක පට නර්තනාගලම ගොඩ ධර්තනගෙන කියන්නේ මේට අවුරුදු 3කට කලින් මමලිය බිස්ක්‍රිප් එක මේක කතා කොටස් දෙකට කැන මුතන ඇක්ටොන්න එක නම සිකේලා ඉටවස්ස ඇක්ටුව එක තම නර්තන විදික දෙන්නේ මේ කතාවි තියෙන්නේ ඩාන්සි කරන ග කෙරෙක්කි ලයිෆ් ස්ටෝරියකු යාගේ බෝයිට වෙච්චි උට පටයක විතම දැනට ඇති සරහට වැඩ බලන්න වැඩක් කරන්න පුළන් වෙලක නොහිකන නාසින් සයිල්ලගේ හොල්ලත් කරපනට වැඩක් කරන්න ලොක අයිඩ ඇතිම ඒත් එක්කම මේක වෙස්ටම්මාසින් කරන්න මේ ට්‍රයිනර්සට දුක්කද ප්‍රීස්කෝල් කාරින ට්‍රයිශල් දන්ස විස්පනය කොට අමින්ගේ පහස ලංකායි ගොඩක් ට්‍රයිෂන දන්සස් ලඉන්න පොට්ට කිට ඒගොල් අන්ගේ පාත්තකත් හතර තිය ක්‍රේෂණ ඩාන්ස්නක් මේකට මික්ස් කරන කොහොමද අපේ දේ තරකදින මේ දේවල් ඉස්සරහට අරගෙන යන්න කියන එක තමයි අපි බලන්නේ මේක තුළ ඉස්සරහට කරගෙන යන්න. ඒක මනෝලෝක සීරීස් එකේ අපි මේ ෆිල්ම් එකේ පස්සේ අවසන් ටිකක් එන්න තියෙනවා අපි මේ ඉස්සරහ සීරීස් එක තුළ ඒ බලමු මේ ටිකත් මේ වගේම උඩට ටිකක් මනෝලෝක සීරීස් එකේ the beginning episode 1 එකේ පොඩ්කාස්ට් එක තමයි වෙන මේ විදිහට ඉවර වෙන්නේ. ඉතින් අපි ලැටුන්ට සුබ ප්‍රාර්ථනා කරලා ජය ප්‍රාර්ථනා කරලා වැලලි වැඩ ලස්සනට ඉස්සරහට කරගෙන යන්න. අලුත් දේවල් රාමුන් පිට හිතන දේවල් අනිවාර්යෙන්ම ශ්‍රී ලාංකීය සමාජයට දහද කරමට ඔයාලට ශක්තිය ධෛර්යය ආසනාව ලැබෙන්න කියලා අතරින් මතක් කරනවා. ඒ වගේම තමයි අනිත් වැඩේ
දෙකේ එපිසෝඩ් 1 මෙලොව ස්ටුඩියෝ ඩාන්ස් කෝ YouTube channel එකට එනවා. ඔයාලට ආදරෙන් මතක් කරලා බලලා නැත්නම් මම ගිහලා බලන්න වෙබ්සයිට් එක අලුත් කෙනෙක් අපේ පොඩ්ඩවල ඒ වගේම තමයි studio.lk වෙබ්සයිට් එක ක්ලික් කරන්න තමයි කරලා ගිහලා බලන්න. මුලින්ම තමයි මේ වෙබ්සයිට් එක ඩෙවලොප් කරලා තියෙන එලෙමන්ට්ස්ලා අලගත් ආදරෙන් මතක් කරනවා. අතන තමයි මේ පොඩ්කාස්ට් එක මෙතනින් ඉවර කරමු එහෙනම්. ඊළඟ වැඩි දෙයක් ලස්සන එපිසෝඩ් එකේ ප්‍රියයි හම්බෙමු. ඒක උදට ජය. සුබ දවසක්.